ඔන්න දැන් තරහා යන්නේ නැති තරහා ගන්න හොඳ නෑ කියන එක ධර්මයේද අධර්මයේද? ඔන්න කෙනෙකුට තරහා යනවා. තරහා යද්දි මෙයා කල්පනා කරන දෙයියනේ මේ තරහා යන්නේ නැතුව ඉන්නේ කවද්ද මං? එයා ධර්මයට කැමති කෙනෙක්ද අකමැති කෙනෙක්ද? කැමති. Tamanට තරහා යනවා. ඒ උනට තරහෙන් මිදෙන්නේ කවද්ද කියලා හිතෙනවා. එයා කවදා හරි තරහ නැති කරගන්නවා. තව කෙනෙකුට තරහා යනවා. ඊට පස්සේ එයා මෙහෙම කියනවා. අද කාලේ තරහා ගන්න නැතුව බෑ මේවා කරගෙන යන්න. පෙනේ පුප්පන්න ඕන කියනවා. එයා ධර්මයට ද්වේෂ කළා. එයා පිරිනනවා. රාගෙන් බැට කනවා. රාගෙන් බැට කද්දී හිතනවා අනේ මම මේ රාග ගින්නෙන් නිදහස් වෙන්නේ කවද්ද කියලා. එයා ධර්මයට කැමතියි. එයා කවදා හරි රාගෙ නැති කරගන්නවා. තව සමහර අය හිතනවා නෑ මනුස්ස ලෝකේ ඉන්ද්‍රියන් ඇති වුණා අපිට. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා. ඊට පස්සේ ගඳ සුවඳ විඳිනවා. ඒ වගේ එකක් තමයි මේ කයෙන් ඉන්ද්‍රියන් පිනවන එක. ඒ නිසා ඒව ගැන එච්චර හිතන්න හොඳ නෑ. ශාරීරික ක්‍රියාකාරීත්වයක් ඒකට ඉඩ දීලා හිටපල්ලා. එයා ධර්මයට නෙවෙයි කැමති උනේ. එයා පිරිනවාමයි.